Hello guys, welcome to the homies. අද අපි යන්න හදන්නේ හිතනි වෙන ලස්සන තැනකට. මේ තැනට යනවා කියලා හිතුවත් ඇති හිතනි වෙන්න නම්. මේ ගමන අපි යන්න පිටත් උනේ 6ට විතර. දැන් වෙලාව 6:00ට විතර ඇති. දැන් තමයි අපි අනුරාධපුර ටවුන් එකට ආවේ. ටවුන් එකේ කඩවල් ටික දැකලා ඔක්කොටම බඩගින්නක් ඇවිල්ලා. ඉතින් කට්ටියම කතා වුණා මොනවා හරි බඩට දාගෙන යමු කියලා. හැමෝම කාලයම කිව්වට බිල ගෙවන්න නම් උනේ මට. මේ වෙලාවේ හැටියට ලොකු දේවල් බඩට දාගන්න බෑ කියලා පරාට ගමු කියලා කිව්වා අපේ දෙලා. ඔන්න ඔය විදියට පරාට ටිකත් බඩට දාගෙන අපි අපේ ගමන යන්න පිටත් වුණා. මේ ඉන්නේ අද අපේ ඩ්‍රයිවර්. ගෙදරින් ආපේ ඉඳන් කටනම් වැහුවේ නැහැ. මේ අපි බලාගෙන ඉන්නේ කෝච්චියක් එනකම්. කෝච්චිය එනකම් ඉන්න වෙනවා අපිට එහා පැත්තට යන්න නම්. මේ පේන්නේ අනුරාධපුර රේල්වේ ස්ටේෂන් එක. ඔන්න ඔය විදියට අපි තැනට ආවා. මේ ඉන්නේ අපේ දෙලා. ඊට පස්සේ ඉන්නවා ශරිනී. ඊට පස්සේ ඉන්නවා අපේ කල්මක්කා. අද අපි මේ ගමන ආවට මල්, තෙල්, හඳුන් කූරු ඒ වගේ දේවල් ගේන්න බැරි වුණා. ඒ නිසා අපි මෙතන තියෙන මේ පුංචි කඩවල් වලින් ඒ ටික අරගත්තා.
කෙනෙක්ගේ හිත නිවෙන තැන. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙතන මාරම නිදහස් තැනක්. ඔයාලත් මේ තැනට එන්න ඉන්නවා නම් උදේ වරුවක හරි හවස් වරුවක හරි එන්න. එහෙම ආවොතින් මෙතන තියෙන නිදහස තවත් වැඩියෙන් ඔයාලට දැනේවි. එහෙනම් ඉතින් ඔයාලම බලන්නකෝ මේ තැන කොහොමද කියලා. ඔයාලත් ඇවිත් මෙතන තියෙන නිදහස කොහොමද හිතට දැනෙන්නේ කියලා විඳලා යන්න. අපි ටික වෙලාවක් මළුව වටේ නිදහසේ ඇවිද්දා. ඉතින් මේ පේන්නේ රුවන්වැලි මහසෑය හුණු පිරියම් කරනකොට උදව් වෙන තැනක්. ඉතින් අපි යනකොට මොකක් හරි ලොකු උත්සවයකට මෙයාලා මෙතන සරසනවා. ඉතින් අපි ඊට පස්සේ ආව පහන් පත්තු කරන තැනට. අපි ඔක්කොම එකතු වෙලා පහන් පත්තු කරා. මෙතන එක පේලියටම පහන් පත්තු වෙනකොට මාර ලස්සනක් වගේ මාර නිදහසක් හිතට දැනෙන්නේ. එහෙනම් guys අපිව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.